වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා chat GPT එකට ගිහිල්ලා AI වීඩියෝ හදන prompt එකක් හදාගන්නේ කොහොමද? ඒ prompt එකෙන් මේ වගේ තව වීඩියෝ ideas 10ක් ගන්න කොහොමද? මේක නිකන් master prompt එකක් වගේ. ඒ හදාගන්නේ කොහොමද? ඊට පස්සේ ඒක flow එකට දීලා flow එකෙන් වීඩියෝ එක watermark එකෙන් නැතුව ගන්න කොහොමද? ඒ අරගෙන නිවැරදිව caption එකයි hashtag ටිකයි හදලා වීඩියෝ එක හරියටම Facebook එකට අප්ලෝඩ් කරන්නේ කොහොමද? close caption දාන්නේ කොහොමද? music එකක් දාන්නේ කොහොමද කියලා මුලින් ඉඳලා මේ වීඩියෝ එකේ කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාලට මේ වැඩේ හරියටම කරන්න ඉගෙන ගන්න පුළුවන්. අපි යන් වීඩියෝ එකට. මේකට මුලින්ම ඔයාලා යන්න ඕනේ ChatGPT එකට. ChatGPT එකට ගිහිල්ලා මෙතන ඔයාලා ටයිප් කරගන්න ඔයාලට කැමති. ඒ කියන්නේ ඔයාලා කැමතිම නිෂ් එකක්. එහෙම නැත්නම් YouTube එකේ Facebook එකේ search කරලා බලන්න මේ දවස්වල වෛරල්ම වෙන වීඩියෝ මොනවද කියලා. ඉතින් මම උදාහරණයකට ගන්නවා nail art niche එක. ඉතින් ඒකෙම මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක මුලින් ඉඳලා මම මේක ගැන කලින් වීඩියෝ දෙකකුත් කරා. ගොඩක් අය මගෙන් අහුවා කොහොමද මේක කරන්නේ මුලින් ඉඳලා කියන්න කියලා. ChatGPT එකට ගිහිල්ලා මෙතන ඔයාලා ටයිප් කරගන්න හරි සරල prompt එකක්. ඒකෙදි ඔයාලා කියන්න මට මේ දවස්වල ගොඩක් viral nail art AI වීඩියෝ හදන්න prompt එකක් දෙන්න. Facebook එකේ සහ YouTube එකේ ගොඩක් views එන ඒවා deeply analyze කරලා සුපිරි prompt එකක් දෙන්න කියලා. ඉතින් මම මේක send කරනවා මෙතනින්. ඔන්න එයා prompt එක හැදුවා මේ විදියට. දැන් ඔයාලට තියෙන්නේ මෙතෙන්ට ගිහිල්ලා මේ prompt එක copy කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඔයාලගේ Flow app එකට. මේ විදියට ඔයාලගේ Flow app එකට ඇවිල්ලා මෙතන මේ කොටුව ඇතුලෙන් ඔයාලා select කරගන්න වීඩියෝ කියන එක දාලා මෙතන වීඩියෝ size එක එනවා 9යි 16 තෝරන්න. එතකොට මෙතන වීඩියෝ එක වැඩි කිරීම කියන එකට යන්න. ඊට පස්සේ මෙතන 10යි 10 cents කියන එකට යන්න. මෙතන පල්ලෙහා omni flash තියන්න. ඒක තමයි මේ දවස්වල හොඳම එක. ඒ ගිහිල්ලා අර copy කරගත්ත prompt එක මෙතෙන්ට paste කරන්න. paste කරලා මේ prompt එක ඉල්ලුවාම ඔයාලට මෙතන දෙනවා viral hook caption එක. ඒකේ කියනවා wait until the end කියලා. ඒ කියන්නේ ඔයාලගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා මේකේ දානවා. ඊට පස්සේ මෙතන ඕනනම් මේ වීඩියෝ එකේ caption එකක් දෙනවා. hashtag ටිකක් දෙනවා ChatGPT එකෙන්. ඊට පස්සේ ඔයාලා මේ වගේ prompt එකක් ඉල්ලුවා ඔයාලට මෙතන පහලින් දෙනවා හැමදාම භාවිතාන කරන දිනපතා themes එක වෙනස් කරන උදාහරණයක් කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ එකක් දීලා මෙන්න මේ මම යට මේක copy කරගන්නා. මේ වගේ එකක් ගෙනල්ලා මෙතෙන්ට paste කරපුවාම ඔන්න ඔයාලට තවත් prompt එකක් generate කරලා දෙනවා. හරිද? අපිට දැන් මුලින්ම දීපු prompt එකෙන් වීඩියෝ එකක් generate කරලා බලමු. මේ තියෙන අපිට මුලින්ම දීපු prompt එක. අපි දැන් මේක දාමු flow එකට. ඔන්න දැන් වීඩියෝ එක generate වෙන්න ගත්තා. අපි මුලින්ම දීපු prompt එකට අපිට වීඩියෝ එක හැදිලා ආවා. අපි බලමු වීඩියෝ එක කොහොමද කියලා. ඔන්න ඒ විදිහේ ලස්සන nail art එකක් අපිට හැදිලා එනවා. ඔයාලට පේනවාද මෙතන watermark එක නැහැ. ඒ watermark එක නැති වෙන්න කොහොමද ගත්තේ කියන එක මම ඔයාලට වීඩියෝ එකක් ගෙනලා තියෙනවා. ඒකත් බලන්න. දැන් අපි බලමු මේ මෙතන දෙවෙනියට හදාගත්ත prompt එක තියෙනවානේ. අපි ඒ prompt එකක් දීලා බලමු
කොහොමද වීඩියෝ එක එන්නේ කියලා. අපි දෙවෙනි අර දීපු prompt එකේ වීඩියෝ එකක් ජෙනරේට් වෙලා ආවා. අපි බලමු මේක ප්ලේ කරලා කොහොමද කියලා. ඔන්න ඒ විදිහට ඒක වෙනස් ඩිසයින් එකකට අපිට ජෙනරේට් වෙලා ආවා. දැන් අපි ගිහිල්ලා බලමු chat GPT එකට අපි දීලා තියෙන්නේ එක prompt එකයි. ඔයාලට පේනවා මෙතන මම දින්නේ අර මම මුලින්ම ටයිප් කරපු එක. මට මේ දවස්වල ගොඩාක් වෛරල් වෙන nail art වීඩියෝ හදන්න හොඳ prompt එකක් දෙන්න. Facebook එකේ සහ YouTube එකේ ගොඩක් මේ දවස් ගොඩක්ම views එන ඒවා deeply analyze කරලා සුපිරි prompt එකක් දෙන්න කියලා. අපි මේක දුන්නාම එයාලා අපිට මුලින්ම prompt එක හදලා දීලා ඊට පස්සේ මෙතන යටින් දුන්නා වෙනස්කම් කළා දිනපතා පාවිච්චි කරන්න පුළුවන් මාතෘකා 10ක් තියෙනවා. අපිට ඉතින් මෙතනින් හොඳ මාතෘකාවක් තෝරලා අරගෙන ආයිමත් මෙතෙන්ට දුන්නාම වෙනස් විදියට prompt හදලා දෙනවා වීඩියෝ හදාගන්න. ඉතින් ඔය විදියට කරොත් එහෙම ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒකම තමයි මෙතන වීඩියෝ එකට අදාළ caption එකයි hashtag එකයි දෙකක් දෙනවා. මේ තියෙනවා නේද ඔයාලට? මෙතන තියෙනවා viral caption. ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එක කොහොමද අපි Facebook එකට අප්ලෝඩ් කරන්න කියලා. ඒකට ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලගේ Facebook app එකට ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ඔයාලා ගැලරි එකෙන් රීල් එක තෝරගන්න. මේ විදිහට රීල් එක තෝරගත්තපුවාම ඔයාලට මෙතන උඩින් එනවා පැන්සලක අයිකොන් එකක්. ඔන්න ඒකට ගිහලා එඩිට් එකට යන්න. ඔයාලා මෙතන පල්ලෙහාන් එඩිට් කියලා පෙන්නනවා. අන්න ඒකට ගිහිල්ලා දැන් මේ වීඩියෝ එක තප්පර 10ක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එක මෙන්න මේ කොනෙන්ම තියෙනවා ස්ක්‍රිප්ට් කියලා එකක්. මෙන්න මේක උඩ ක්ලික් කරපුවාම ඔයාලට මේ වීඩියෝ එක ඕන තැනකින් කට් කරගන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු. මෙන්න මේ ඔටුන්න ඇවිල්ලා ඇඟිල්ලට වැටෙන තැන ටික මේ ටික. මෙන්න මෙතනින් මෙහෙම මේ කට් කරන්න පුළුවන්. කට් කළා මේ කොටසේ ඔයාට ස්පීඩ් එක අඩු වැඩි කර දැක්කද? ඔන්න ඒ විදියට. එතකොට මේ වීඩියෝ එකේ දිග ප්‍රමාණය තප්පර 11.5ක් වුණා. ඊට පස්සේ ඕනනම් ඔයාලට මෙතන තව තැනකින් කට් කරලා ඔය විදියට පොඩ්ඩක් ස්පීඩ් කරලා පොඩ්ඩක් ස්පීඩ් එක අඩු කරලා ස්පීඩ් එක වැඩි කරලා ඒ වගේ දේවල් කරලා මේක හදා ගන්න පුළුවන්. එතකොට ඔයාලට මෙතන පේනවා මේ තප්පර ගාන වැඩි වෙනවා. එතකොට මේක වීඩියෝ තප්පර 10කම වීඩියෝ එකක් නෙවෙයි. තප්පර 11ක 12ක වීඩියෝ එකක් විදියට මේක ඔයාලට මෙතනින් එඩිට් කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ඕනේ නම් මෙතන තියෙන තව ක්ලිප් එකක් තෝරලා මෙන්න මේ විදියට ඔයාලට මේක රිවර්ස් කරන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ කොටස රිවර්ස් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඕන නම් මේක මෙහෙම ඇඟිල්ලෙන් ඉස්සරහට ඇදලා මේක තප්පර ගාන වැඩි කරලා මේ රිවර්ස් වෙච්ච කොටස දිග වැඩි කරගන්නත් පුළුවන්.
ඔන්නේ වගේ. දැන් ඔයාලා අර තප්පර 10කට හදපු AI වීඩියෝ එක තප්පර 13ක් විදිහට දිග වැඩි වෙලා තියෙනවා. ඔයාලට දැන් මේක මෙතෙන්ට ගිහිල්ලා next එකට ගිහිල්ලා අර අපිට දීපු caption එක තියෙනවානේ. මෙන්න මේ අපිට මේ වීඩියෝ එකට අදාළවම දීපු caption එකම copy කරගෙන එන්න පුළුවන්. caption එක copy කරන් ආයලා මෙතෙන්ට paste කරා. ඊළඟට මෙතන යටින් දුන්න hashtag ටික මේ විදිහට copy කරගෙන ආයලා එතන නම් ඔක්කොම ගන්න එපා 5ක් විතර ගන්න. ඒ ටිකත් copy කරගෙන ආවිල්ලා ඔයාලට මෙතෙන්නම් paste කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට paste කරගත්තපුවාම මොන වගේ thumbnail එකක්ද කියලා තෝරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් ඔයාලට කරන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට කැමති දෙයක් type කරලා අකුරු දාන්නත් පුළුවන්. මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ text කියන එකට ගියාම මම මෙතන type කරා nail art queen කියලා. දැන් ඔයාලට මේකත් දිගටම පෙන්නනවා මේ caption. ඔයාලා ගොඩක් වෙලාවට වීඩියෝ දාපුවාම ඔයාලට ඇති දැකලා ඇති error එකක් ඉදිරියනවා close caption නැහැ කියලා. ඉතින් මේ වගේ එකක් දාපුවාම ඒ caption process විසඳනවා. ඔයාලට ඕන නම් මේ music එක හොඳ නැත්නම් ඔයාලට මෙතෙන්ට ගිහිල්ලා Facebook music library එකෙන් මේ වගේ මෙන්න මේ වගේ ලස්සන මියුසික් එකක් මේකට දාගන්න පුළුවන්. දාගෙන අල්ල තියෙන මේ next button එක දුන්නා. ආයෙ මම මෙතන උඩින් next කරපුවාම වීඩියෝ එක share now කියපු ගාම වීඩියෝ එක publish වෙනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි ChatGPT එකට ඔයාලට ඕන දේ කියලා ඒකෙන් prompt එකක් අරගෙන සාර්ථක වීඩියෝ එකක් හදලා viral niche එකක් තෝරගෙන මේ වැඩේ කරොත් කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට views ගන්න පුළුවන්. වීඩියෝ එකෙන් දැනුම ගත්තා නම් like එකක් comment එකක් දාන්න. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. නැත්නම් WhatsApp එකෙන් contact කරන්න. අපි ඕන වෙලාවක help කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.